ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ සියලු දෙනාටම. අද වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලට අලි වැටේ අලි සර්කිට් එකට එළිය තියෙන ලොකු බල්බ් එකක් දාන්න කොහොමද හදාගන්නේ කියලා ගෙදරදිම ඔයාට හදාගන්න විදිය කියලා දෙන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. දිගටම ස්කිප් කරන්න එපා. වටිනා කින් ස්ථාන ගොඩක් මග හැරෙන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලම ඔයාගේ ළඟම තියෙන ඉලෙක්ට්‍රික් කඩේට ගිහිල්ලා මෙන්න මේ වගේ රෙසිස්ටන්ට් කිහිපයක් අරන් එන්න. රෙසිස්ටන්ට් 6ක් ඕනේ මේ බල්බ් එක හදන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ වොට් 5 බල්බ් එකක් ගන්න. ඒත් එක්කම ඒක දාන අපි සාමාන්‍යයෙන් ගෙවල් වල භාවිතා කරන හෝල්ඩරයක් වෙළඳපොලෙන් අරගන්න. මේ වගේ වයර් රඩි සාමාන්‍යයෙන් වයර් රඩි දෙකක වගේ ප්‍රමාණයක වයර් කෑල්ලක් ගන්න. ඒත් එක්කම මේ හීට් ස්ලීවින් කියන්නේ මේකට. හීට් ස්ලීවින් සාමාන්‍යයෙන් අඩි භාගයක් විතර ප්‍රමාණයක් රුපියල් 10ක් වගේ වෙන්නේ. ඉතින් මේ ඒ ටික අරන් එන්න. ඒත් එක්කම ඊයන් ස්වල්පයක් මේක පාස්ස ගන්න බවුත් එකක්. ඒත් එක්කම ඔයා ළඟ තියෙනවා නම් සිලිකන් භාවිතා කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ උපකරණයකට දාන ගම් කූරක් එක්ක මේ එකක් ගේන්න. ගෙනල්ලා ඔයා ඉස්සෙල්ලම මේ හෝල්ඩරේට මේ බල්බ් එක සවි කරගන්න. ඊට පස්සේදී ඒකට මේ අග්‍ර දෙකට අපි ගෙනාපු වයර් එකේ වයර් කොන් දෙක සවි කරගන්න ඕනි. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි මේකෙන් ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒත් එක්කම නැත්තම් ඔයාලට වෙළඳපොලෙන් ගත්තොත් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒ වගේම ලොකු එළියක් තියෙනවා. ඔයාට මේ බල්බ් එක පිච්චුණු ඉතින් බල්බ් එක මාරු කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නියොන් බල්බ් වලින් හදන අලි වැටර දාන බල්බ් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 250 300 අතර වගේ රේන්ජ් එකකට මිල යනවා. ඉතින් ඔයාට මේක හදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් පුංචි මුදලකින් නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඔයාට මේ හදන විදිය මුලින් ඉඳලා කියලා දෙන්නේ. වීඩියෝ එක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම channel එකට subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. තවත් වටිනා කියන වීඩියෝ රාශියක් ඔයාලට දාපු සෙනෙන් ඔයාලා ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මම දාලා තියෙනවා කෙසෙල් වගාව, ගස් ලැබුව වගාව, පොල් වගාව ගැන වගේම විශාල වගාවන් රාශියක වීඩියෝ රාශියක්. ඉතින් ඒවත් බලලා ඔයාට මේකෙන් අත්දැකීමක් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් දැනට ලංකාවේ දිස්ත්‍රික්ක විශාල ප්‍රමාණයකටම අලිගම් වදිනවා, වගාවල් විනාශ කරනවා. ඉතින් මෙන්න මේ වගේ අලි සර්කිට් එකට හොඳ එළිය තියෙන බල්බ් එකක් අපි භාවිතා කරොතින් අලියට පේනවා මේ කරන්ට් එක වැඩ කරනවා කියලා. ඒත් එක්කම දුර තියලම පේනවා මේ කරන්ට් එක දාලා තියෙන්නේ කියලා. ඉතින් එතනින්ම අලිය හැරිලා යන්න ඉඩ සම්භාවිතාව ගොඩක් වැඩි. ඒක නිසා ඔයත් මේක ගෙදරදිම හදාගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි හෝල්ඩරේට දැන් මේ වයර් කෑලි දෙක සම්බන්ධ කරගත්තා. හොඳින් සම්බන්ධ කරගෙන ඊට පස්සේදී බල්බ් එක මෙන්න මේ ආකාරයට දාලා බලන්න. ඉතින් මෙහෙම දාලා ඊට පස්සේදී අපි බෝතලයක් ගන්න. ඔයා බෝතලයක් ගන්න කියලා කියන්නේ මම මේ බෝතලේ කෑල්ලක් කපලා මේ අපි මේ බල්බ් එක නිරාවරණය වෙන්නේ අවුවට සහ වැස්සට. ඉතින් දවස පුරාම අධික හිරු රශ්මියක් වැටෙනකොට මේ බල්බ් එක සහ මේ හෝල්ඩරය දිරලා විනාශ වෙන්න පුළුවන්. ඒත් එක්කම මේක වයර් දෙක දිරලා ගියොතින් ස්ලීවින් එක ඊට පස්සේදී වයර් දෙක ෂෝට් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ වගේ බෝතල් කෑල්ලක් අරගෙන උඩින් පුංචි සිදුරක් විද ගන්න. පුංචි සිදුරක් විදගෙන ඒකට මේ බල්බ් එක ඇතුළට දාන්න. ඇතුළට දාලා ඇතුළෙන් එළියට බල්බ් එකේ අපි සම්බන්ධ කරගත්තු අග්‍රය ඔයා මෙන්න මේ ආකාරයට පරිස්සමට එළියට අරගන්න. දැන් හොඳ ගැටයක් ගහලා දාගන්න. මොකද මේකේ මේ බල්බ් එක එළියට ඇදෙන්නේ නැහැ. මෙතන මේ ගැටෙන් තද වෙනවා. ඒක නිසා බල්බ් එකත් හෝල්ඩරයත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක නිසා තමයි එතනින් මම මේ චූටි ගැටයක් ගැහුවේ. දැන් අපි මූලික අදියර වැඩ නිමා කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ අග්‍ර දෙක සුද්ධ කරලා මේ අග්‍ර දෙකට ඔයා මම අර ඉස්සෙල්ලා පෙන්නුව රෙසිස්ටන්ට් කෑලි ඒවා එකට එක සම්බන්ධ කරගන්න. මේවා අග්‍ර මාරුණාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ලං කරලා පුළුවන් තරම් චූටි ප්‍රමාණයකට මෙන්න මේ ආකාරයට හොඳින් සම්බන්ධ කරගන්න. මේකට රෙසිස්ටන්ට් කෑලි 3ක් එකට අමුණ ගන්න. මේ කෑල්ලක් බොහොම
පොඩි ගාණයි වෙන්නේ. විශාල ප්‍රමාණයක් ගන්නවා නම් 60ක් 70ක වගේ ප්‍රමාණයක් වෙන්නේ. නැත්නම් ඔයා කෑල්ල වගේ ගත්තොත් සාමාන්‍ය රුපියලක වගේ ප්‍රමාණයක් අය කරනවා. ඉතින් ඉස්සෙල්ලම අත්හදා බැලීමක් සඳහා ගෙනාවත් ඔයාට මේ කෑලි 6ටම රුපියල් 6යි යන්නේ. ඉතින් බොහොම පොඩි මුදලකට මේ අලි වැටට දාන බල්බ් එකක් එළියේ තියෙන බල්බ් එකක් හදාගන්න විදිය තමයි මම ඔයාට මේ සරලවම කියලා දෙන්නේ. ඕනම නොතේරෙන කෙනෙකුට නම් මේ වීඩියෝ එක බලලා බල්බ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයා මේ රෙසිස්ටන්ට් කෑලි 3 අමුණ ගන්න කෑලි දෙකක්. ඒ කියන්නේ වැලකට ගත්තම එක වැලකට කෑලි 3 ගානේ වැල් දෙකක් තමයි මම අමුණ ගන්න කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට හොඳින් ලං කරලා අමුණගෙන වැඩිපුර තියෙන කොන කපල ඉවත් කරන්න. මොකද අපි මේක සීට් ස්ලීවින් එක අස්සෙන් දමන්න ඕනි. එතකොට මේ වැඩිපුර තියෙන අග්‍ර පැටලුනොත් හීට් ස්ලීවින් එක තුවාල වෙන්න පුළුවන්. එතකොට ජලය කාන්දු වෙනවා. ඒක නිසා තමයි මේ චූටියට කපා ගත්තේ. ඉතින් දැන් මේ කපාගත්තු ස්ලීවින් එක අපි එක අග්‍රයක් අග්‍ර දෙකට මේ රෙසිස්ටන්ට් කෑලි 3 තියෙන දෙක සම්බන්ධ කරගන්න ඕනි. මේ සම්බන්ධ කරගන්න එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අලි වැටේ අධික විදුලි ධාරාවක් තමයි ගමන් කරන්නේ. අධික වෝල්ටේජ් එකක් ගමන් කරන නිසා අපිට මේ සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන බල්බ් එකක් අලි වැටක අලි සර්කිට් එකකින් පාවිච්චි කරන්න බෑ. බල්බ් එක පිච්චෙනවා. ඒක නිසා මේ රෙසිස්ටන්ට් වලින් කරන්නේ මේකේ වෝල්ටේජ් එක ගොඩක් අඩු කරලා දෙන එක තමයි අපි මේ කරන්නේ. ඉතින් මේ එක අග්‍රයකට සම්බන්ධ කළා අනිත් අග්‍රයටත් අපි ඒ වගේම සම්බන්ධ කරගන්න ඕනි. ඉතින් ඔයාගේ ගෙදර තියෙන ඕනම වර්ග ප්‍රමාණයේ සර්කිට් එකක මේ බල්බ් එක භාවිතා කරන්න පුළුවන්. මම මීට ඉස්සෙල්ලා මේක අත්හදා බලලා පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ සම්බන්ධව ඔයාලටත් දැනුවත් කිරීමක් කරන්න කියලා අදහස් කළේ. ඒකයි මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න තීරණය කළේ. ඉතින් හොඳට බලන් ඉන්න ඔයාට වටිනා කෙන ස්ථාන මගහැර ගන්න එපා. වීඩියෝ එකේ රැඳෙන්න දිගටම. මොකද ඔයාට මගදී වීඩියෝ එක ස්කිප් කරලා ගියොතින් අවශ්‍යම කොටසක් මගහැරුණොත් මේ බල්බ් එක පත්තු කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසාමයි මම පුනා කියන්නේ. ඉතින් අර මම ගෙනාවු අවශ්‍ය ප්‍රමාණයට මහත ප්‍රමාණය බලලා හීට් ස්ලීවින් එක ඔයා අරගන්න. ඉතින් මම පොඩ්ඩක් මේ ස්ලීවින් එක පොඩ්ඩක් දිගට දානවා. මොකද වර්ෂාවට නිරාවරණය වුණොතින් ඇතුළට වතුර කාන්දු වුණොතින් ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ස්ලීවින් කෑලි දෙක ටිකක් දිගට මම ගත්තේ. ඔයාලා මේ මෙච්චර දිගට ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රමාණයකට ගත්තත් ප්‍රමාණවත් වෙනවා. එහෙම නැත්නම් මේ ස්ලීවින් ඕනිත් නැහැ. ඔයාට සිලිකන් වලින් වුණත් බට කෑල්ලක් දාලා මේක ජලය වර්ෂාවට පින්නට නිරාවරණය නොවන ආකාරයට සකස ගන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කෙටියෙන්ම කිව්වොත් මේකේ කාර්යභාරය වෙන්නේ. ඉතින් මම දැන් කරන්නේ මේ අපි සම්බන්ධ කරගත්ත රෙසිස්ටන්ට් කෑලි ටික පාස ගත්තේ නැහැ. චූටි ඊයන් ඩොට් එකක් තියලා පාස ගන්න හදන්නේ. ඉතින් ඔයා ගාව බවුත් එකක් ඊයන් නැත්තම් තදට සවි කරලා නිකම් දැම්මත් මේ ගැටුවක් වෙන්නේ නැහැ. මොකද මේකේ හැබැයි දීර්ඝ කාලයක් භාවිතා කරනකොට එළිය අඩු වීමේ හැකියාවක් තියෙනවා ඔක්සයිඩ් බැඳිලා. ඉතින් ඒක නිසා තමයි මේ ඊයන් චුට්ටක් තියලා මේ දෙක සම්බන්ධ කරාට පස්සේදී එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ සම්බන්ධ කරගන්න ඊයන් භාවිතා කරගන්න කියලා මම ඔයාට දැනුවත් කරේ. ඉතින් කොහොම වුණත් කමක් නැහැ. ඉතින් මම මේ පෙන්වුව ආකාරයට මෙතෙක් දුරට ඔයාට කරගන්න පුළුවන් බොහොම පහසුවෙන්. මේකට යන වියදම බැලුවොත් අපි බල්බ් එකට සාමාන්‍ය රුපියල් 60ත් 70ත් අතර ප්‍රමාණයක තමයි වියදම. ඒත් එක්කම මේ හෝල්ඩ් රේට් රුපියල් 40ක 50ක වගේ පුංචි මුදලක්. මේ වයර් අඩි දෙකට සාමාන්‍ය රුපියල් 30ක 35ක වගේ මුදලක් තමයි යන්නේ. මේ එක රෙසිස්ටන්ට් කෑල්ලක් රුපියලක් වෙනවා. කෑලි 6ට රුපියල් 6යි. ඒත් එක්කම ඊයන් සුවල්පයයි. ඉතින් අපි ගෙදර භාවිතයෙන් ඉවත දාපු බෝතල් කෑල්ලක් තමයි මේ අනිත් තරම් තියෙන්නේ. ඉතින් බොහොම පුංචි මුදලකට මේ වැඩේ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි එක බල්බ් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් අලි සර්කිට් එකකට බල්බ් 20 25 10 15 අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරනකොට ලොකු මුදලක් වැය වෙනවා. ඒක නිසා තමයි කියන්නේ ගෙදරදීම පුංචි මුදලකින් මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට පේන්නේ නැති මම මේ වැඩිපුර විස්තර ටිකක් කතා කරේ මේ වැඩේ
කරගන්නකම්. ඉතින් දැන් අපි මේ ටික අමුණගෙන ඉවරයි. හීට් ස්ලීවින් කෑලි දෙකම මේකට හොඳින් සීරු මාරුවට දමා ගත්තා. පොඩ්ඩක් තදයි වගේ මේ මොකද මේ තද වෙන්න හේතුව තමයි මේ එකට එක මේ තුනක් සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඒකයි මේ තද වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් මීට වඩා මේ ලොකු ප්‍රමාණයේ රෙසිස්ටන්ට් කෑලි තියෙනවා. තනි කෑල්ලෙන් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට යන පිරිවැය වැඩි. රුපියල් 10ක් වගේ වෙනවා එක කෑල්ලක්. කෑලි දෙකට රුපියල් 20ක් යනවා. ඉතින් රුපියල් 6න් කරන්න තියෙන එකට රුපියල් 20ක් දෙන්න අවශ්‍ය නැති නිසා තමයි මම කිව්වේ මේ කෑලි තුනක් දමන්න කියලා. එතකොට හොඳටම ප්‍රමාණවත් මේ වැඩේ කරන්න. මම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් නෙවෙයි. මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මම සාමාන්‍ය අත්හදා බැලීම් කරලා තමයි මේ ඔයාලට කියන්නේ. ඉතින් මේ වැඩේ සාර්ථකයි. මම ඉස්සෙල්ලා මේ රෙසිස්ටන්ට් කෑලි එකක් දාලා කරා. බල්බ් එක පිච්චුණා. ඊට පස්සේ දෙකක් දාලා කරා. යම් දවස් කීපයක් තිබෙලා බල්බ් එක පිච්චුණා. ඊට පස්සේ තමයි මේ තුනක් දාලා දැන් මාස දෙකක් තුනක් වගේ මම පාවිච්චි කරලා තමයි මේ ඔයාව මම දැනුවත් කරන්නේ. ඉතින් තුනක් දැන් මම එක පැත්තකට හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් අපි කරන්න ඕනේ මේ ස්ලීවින් එක අපි දාගත්තා. දැන් මේ ස්ලීවින් එක හීට් කරන්න ඕනේ. හීට් කරාට පස්සේදී තමයි මේක හොඳට රත් වෙලා මේ අපි දාපු රෙසිස්ටන්ට් ටිකත් එක්ක මේ වයර් එකට හොඳින්ම ෂීට් වෙන්නේ. එතකොට වතුර කාන්දු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. චුට්ටක් බලන් ඉන්න මොකද කොහොමද කරන්න කියලා. ඒක පැත්තකට අපි දමා ගත්තා. මේ අනිත් පැත්තට තමලා තියෙන්නේ එළියට ගන්න බෑ පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. අපි දාපු පාස්සපු ඊයන් වලට එකත් අපි හදාගත්තා. හරි. දැන් මම කිව්ව විදියට මේක ලයිටරයක් භාවිතා කරලා හෝ ගිනි කූරකින් මොන හරි ක්‍රමයකින් මේක මේ හීට් කරගන්න හොඳට රත් කරගන්න. ඊට පස්සේදී මේක රත් වුණාට පස්සේදී මේක හොඳට වයර් එකට ඇලෙනවා. ඊට පස්සේදී මේකෙන් කිසිම ජල බිඳුවක්වත් මේ පින්න ඇතුළට කාන්දු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි එකම අරමුණ වෙන්නේ. අපි ඉතින් වැඩේ දැන් 3න් 2ක් හමාර කරගෙන තියෙන්නේ. බොහොම සාර්ථකව තව පොඩි වැඩ කොටසයි මේක කරන් තියෙන්නේ. මේ බල්බ් එක අලි වැටට දාලා සාර්ථකව පත්තු කරන්න පුළුවන් හොඳ එළියක් තියෙනවා. ඔයාලට මේ බල්බ් එක ප්‍රමාණවත් නැත්නම් ඊට වඩා ලොකු බල්බයක් වුණත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා කියලාත් මතක් කරන්න ඕනි. ඉතින් අලි වැටට අපි සම්බන්ධ කරන්නේ අලි සර්කිට් එකෙන් එක වයර් එකක් පොළවට දීලා අනිත් වයර් එක තමයි වගාව වටේ හෝ ගෙවත්ත වටේ අපි පොළවට අර්ත් නොවන ආකාරයට බොබින් දාලා ඇදගෙන යාමක් සිදු කරන්නේ. ඉතින් එල්ලෙන වැටකට උනත් සාමාන්‍යයෙන් වයර් කම්බි අදින වැටකට උනත් මේක බොහොම සාර්ථකව භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩේ නිමා කරගෙන තියෙන්නේ බොහෝ දුරට දැන් අපිට තියෙන්නේ මේ මෙතන අපි මේ සිදුරු කරගත්තු සිදුරට සිලිකන් හෝ ගම් කූරෙන් ස්වල්පයක් දමා ගැනීම. එතනින් එතකොට ජලය ඇතුළට කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි සියලු වැඩ සාර්ථකව නිම කරගත්තා. අපි මේක අපි චෙක් කරලා බලමු කොහොමද සාර්ථකව මේ බල්බ් එක පත්තු වෙනවද කොහොමද කියලා ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳුණු ඔයාලට බොහොම ස්තුතියි. අපි මේක පෙන්නනකම් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම channel එක subscribe කරන්න, bell icon එක all කරලා තියන්න. තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ මං ඉස්සෙල්ලා හදපු බල්බ් එකත් එක්ක එතනින්ම තමයි මේ බල්බ් එක සවි කරේ. එක බල්බ් එක එක අග්‍රයක් පොළවට සවි කරා, අනිත් අග්‍රය කම්බියට සවි කළා. ඉතින් හොඳ එළියක් තියෙනවා කියලා ඔයාලට පේනවා.